අපි දැන් දන්නවා ලංකාවේ සියලුම දෙනා දන්නවා මාලිමාව JVP කියනකොටම බොරු තමයි කියලා. දැන් බොරු කීම කලාවක් නම් ලංකාවේ ඉන්නෝ පිකාසෝ වල ගොඩක්. මාලිමාවේ ගත්තොත් කට ඇරියොත් බොරු තමයි. පටන් ගත්තා ඩොලර් මිලියන 20යි රිසර්ව් තිබ්බේ කියලා. දැන් ඊයේ විශේෂයෙන්ම ආණ්ඩුපක්ෂ ප්‍රධානීතුමා පාර්ලිමේන්තුව තුල සභානායකතුමා බිමල් රත්නායක මහත්තයා කියනවා ඉන්ටර්චේන්ජ් එක. එහෙම නැත්නම් හයිවේ එකේ රෙස් ඒරියා එක. එහෙම නැත්නම් සර්විස් ඒරියා එක සේවා සපයන්න හදවපු ඒ ඒරියා එක බදු දීලා තියෙන්නේ අවුරුද්දකට රුපියල් 10000 ගානේ අවුරුදු 99කට බදු දීලා තියෙනවා කියලා විශාල මතයක් රට තුල නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේක ඇහූ ගමම්ම මේ මෙතුමගේ ප්‍රකාශය අහපු ගමම්ම සමාජ මාධ්‍යයේ ඉන්න අර ජෙබයියෝ ටික දිගින් දිගටම ෂෙයා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා රුපියල් 10000කට තමන්ගේ ගජමිතුරෙකුට මෙන්න මේ සර්විස් ඒරියා එක බදු දීලා තිබුණා කියලා. හැබැයි ඇත්ත කතාව මීට හාත්පසින්ම වෙනස් කාරණයක්. ඒක තමයි හයිවේ එක හදන වෙලාවේ. හයිවේ එක හදන වෙලාවේ RDA එකට සතු ඉඩම් තියෙනවා. මේ RDA එකේ සතු ඉඩම් දෙකක තමයි පස් කපන්නේ. මේ පස් කපලා මුඩු බිමක් පස් කපලා විශාල වලක් බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ ඒ හයිවේ එකට අවශ්‍යතාවයක් එනවා තෙල් ගහ ගන්න, ඒ වගේම රෙස්ට් එකක් ගන්න, ඒ වගේම ආහාර ගන්න ඕන නම් තැනක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී රජය විසින් එහෙම නැත්නම් RDA එකෙන් යෝජනා කරනවා රජයේ 100% අයිති සමාගමක් වෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගමට මේ ඉඩම ලබා දෙන්න. මේ අර පස්හාරපු ඉඩම ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් සමාගමට RDA එකෙන් බද්දට ලබා දෙනවා. ඊට පස්සේ එක පැත්තකට මිලියන 400 බැගින් මිලියන 800ක් ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් එකෙන් වියදම් කරලා හදනවා රෙස්ට් ඒරියා එකයි ෂෙඩ් දෙකයි. මේකේ කඩ එක පැත්තක කඩ 34ක් තියෙනවා. එක පැත්තක ඉන්ධන පිරහුන්හල් එකක් තියෙනවා. මේ වගේ කඩ 34යි ඉන්ධන පිරහුන්හල් දෙකක් එක්ක බිල්ඩින් දෙකක් හදනවා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ. එතකොට මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේවත් නෙමෙයි. ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් කියන්නේ නාමල් රාජපක්ෂ මහත්තයාගේවත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේවත් එකක් නෙවෙයි. ඒක 100%ක් රජයට අයිති. රජයට අයිති සමාගමක්. මේ සමාගමට තමයි RDA එකෙන් බදු ලබා දෙන්නේ. ඊට පස්සේ මේ දෙක හදලා මේ දෙකම ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් සමාගම හරහා බදු මුදල් බද්දට ටෙන්ඩර් කැඳවලා තමන්ට ටෙන්ඩර් කැඳවලා ඒ සඳහා කඩවලට සුදුසු පුද්ගලයන් සොයා ගන්නවා. ඒ හදපු වෙලාවෙත් කෝටි ගානක ආදායමක් ලැබුණා ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් සමාගමට. ඒ හදපු මොහොතේ ඒ වෙලාවෙත් කෝටි ගානක් බදු මුදල් ලැබුණා. ඒ ආහාර සපයන ඒවයි ඒ ඉන්ධන සපයන ඒ ආයතන වලින් කෝටි ගානක් බදු මුදල් ලැබෙනවා. ඊට පස්සේ 2018 වෙනකොට යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ඒක ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් එකටම අනුබද්ධිත තව වෙනම ආයතනයක් හදලා තියෙනවා. ඒකත් 100%ක් රජේ. ඒක හරහා තමයි ඒක 2018 දී ඒක හරහා තමයි මේ වෙද්දි පාලනය වෙන්නේ. හැබැයි මේක රජයට සම්පූර්ණ අයිති එකක්. ඒකින්දා බිමල් රත්නායක මහත්තයාගේ ඉල්ලීමක් කරනවා එක්ක ඔබතුමා නොදැනුවත්වද දැනුවත්වද එහෙම නැත්නම් ඔබතුමාම මේ දැනුම් දෙන නිලධාරීන්ගෙන පරීක්ෂණයක් කරන්න. එහෙම නැත්නම් ඔබතුමල්ලා හිතාමතා